හැමෝටම සුබ දවසක් කියලා මතක් කරනවා. ඉතින් අපි NM ට්‍රේඩින් YouTube channel එකට සාදරව ඔයාලා පිළිගන්නවා. ඉතින් අද අපි වීඩියෝෙන් කතා කරන්න යන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් මාකට් ස්ට්‍රක්චර් එක හරියටම ලකුණු කරගන්න විදිය. ගොඩක් අය මේ මාකට් ස්ට්‍රක්චර් කියන එක හරියටම අඳුරගෙන නැහැ. හරිද? මේ අඳුරගෙන නැති නිසා තමයි ඔයාලා හරියට OB එකක් හරි Fibonacci level එකක් හරි මාක් කරගෙන මාකට් එක හරියම දෙනින් එන්ට්‍රි වෙනවා. හැබැයි බලන් ඉද්දි SL එක වදිනවා. ඒ කියන්නේ අපේ ස්ටොප් ලොස් එක වදිනවා. ඒක ප්‍රධානම දෙයක් තමයි මේ මාකට් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ හරි විදිහට මාකට් එක ඇනලයිස් කරන්න නැති වුනහම යන තැන යන ඉරියව්ව කොයි පැත්තද කියලා අඳුර ගන්න නැති වුනහම අපි හැම වෙලෙම ලොස් වෙනවා. හරි ඉතින් අද අපි මම වීඩියෝෙන් කතා කරන්න යන්නේ හරි විදිහට අපි කොහොමද මාකට් එක කොයි පැත්තටද ගමන් කරන්න කියලා හරියටම නිගමනය කරන එක. හරි අපි කතා නැතුව යන් අපේ අද වීඩියෝ එකට. හරිද මම මේ විදිහට මම මෙතන ලයින් chart එකකුයි මෙතන ලයින් chart එකකුයි අඳගෙන තියෙනවා. හරි මම ඔයාලට මුලින් පැහැදිලි කරන්න. මම මෙතන මේ 4 hour කියලා දාලා තියෙන්නේ අපේ time frame ගැන. හරිද? අපි මේ time frame ගැන තමයි මේ දාලා තියෙන්නේ. මෙතන තියෙන අපේ විනාඩි 15 chart එකේ 50 minute chart එක දාලා මේ යන chart එක තමයි. මේ chart එකම තමයි මම මේ ඇඳලා තියෙන මෙන්න මේ chart එකම තමයි මම මෙතනත් ඇඳලා තියෙන්නේ. හරිද? මෙතන ඇඳලා තින්නෙත් ඒකම. හරි. මම මෙතන මේ ඇඳලා තියෙන මෙන්න මෙතන මොකද තියෙන්නේ? මුලින්මයි මාකට් එකේ යන විදිය පොඩ්ඩක් අඳුරගමු. මෙතන තියෙනවා අපේ low point එක. හරිනේ. මෙතන තියෙනවා high එක. අපි දන්නවා මේ දැන් ගිහිල්ලා තියෙන මේ up trend යන්නේ. up trend එක අපි දන්නවා අනිවාර්යෙන් high highs high low එක තමයි මාකට් එක ඉදිරියට යන්නේ. හරි. එතන මෙතන තියෙනවා අපේ high high එකක් සහ මෙතන high low එකක් එනවා. මම මේක ඔයාලට දාගෙනම පෙන්නන්නම් පොඩ්ඩක් පැහැදිලි වෙන්න. මෙතන තියෙනවා high එකක් මම පොඩි කරගන්න. හරි. ඔතන high එක මේක මේ low එකට වැඩිය මේ low එක උඩින් නිසා ඒකට අපි කියනවා high low එකක් කියලා. ඊට පස්සේ මාකට් එක ආයි මේ high එක බ්‍රේක් කරගෙන උඩ ගිහලා මේකත් high එකක්. ඒතර මේ low එකට වැඩිය මේ low එක උඩින් නිසා මේක high low එකක් වෙනවා. මෙතන තියෙනවා අපේ ඒතර high එකක් සහ මොන මාකට් එක පොඩ්ඩක් මෙන්න මේ low එකට වැඩිය පහලින් තියෙන්නේ. හරිද? එතකොට අපි කතා කරන්නේ ඒකට කියන්නේ අපි මේ low high low එක කැඩුවා නම් මේකට කියන අපි lower low එකක් කියලා. මොකද මේ low එකට වැඩිය මේ low එක පල්ලෙහාන් නිසා. හරි. මම කියන්නම් දැන් මෙතනින් මේ බා දැන් මාකට් එක ගිහලා තියෙන up trend එකනේ. දැන් මෙතන high එකක් තියෙනවා. මෙතනදි මොකක්ද වෙලා තියෙන්නේ මේ බා? මේ මෙතන මේ low එක break කරන් තියෙනවානේ. මේ break කරපු ගමන් දැන් ගොඩාක් අය හිතනවා මාකට් එක change වෙන්න යන්නේ. ඒ කියන්නේ නැත්නම් change of character අපි කියනවා. change of character ලා දැන් ඔන්න චොච් එකක් වෙලා. මාකට් එක මොකද? පල්ලෙහාට යන්න. නැත්නම් මෙතනින් මෙන්න මේ විදිහේ pull back එකක් දීලා මාකට් එක පල්ලෙහාට යයි කියලා. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? මාකට් එක මෙතනින් ආයි යන්න ඕන දිශාවටම ගිහිල්ලා තියෙනවා. හරිද? ඒක තමයි මේ මෙතන. මම මෙතනින් තමයි ගොඩක් අය පටලවා ගන්නේ. මෙන්න මේ තියෙන high low එක තියෙන මෙන්න මේ ළඟම තියෙන low එක. මේ high එකට ළඟම තියෙන low එක තමයි අපි ඔන්න extreme high low එකක් විදිහට ගන්න. මේ low එක ගොඩක් අය හිතන් ඉන්නවා මේ low එක කැඩුවා කියලා මාකට් එක change වෙනවා කියලා. හරිද? reverse වෙනවා කියලා. හරිද? එහෙම වෙන්නේ නැහැ. හරිද? අපි අද ඒක තමයි කතා කරන්න යන්නේ. හරි. පැහැදිලිව අහගන්න කියන එක. හරිද? මේක නැතුව ඇත්තටම ට්‍රේඩ් කරන්න බෑ. හරිනේ මාකට් ස්ට්‍රක්චර් එක නැත්නම් අඳුරගත්තේ නැති වුනහම මාකට් අපිට ඇනලයිස් එකක් ගහන්න බෑ. හරි. අපි දැන් බලමු මෙතනින් මොකක්ද වෙලා තියෙන්නේ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ බෑ. මාකට් වල මේ හැමතැනම තියෙන මේ තියෙන ලෝස් මේ ලෝ වල හැමතැනම තියෙන්නේ කාගේද? අපේ මේ රීටේල් ට්‍රේඩර්ස් ලාගේ මේ තැන්වල තියෙන්නේ අපේ ලික්විඩිටි. ඒ කියන්නේ අපේ ස්ටොප් ලොස්. අපි ට්‍රේඩ් එකට දාන SL කියලා කියන්නේ අපේ ට්‍රේඩ් වල දාන SL තමයි මේ තැන්වල තියෙන්නේ. හැම වෙලෙම මාකට් එක ඔය ලික්විඩිටි නැත්තම් මේ SL ගන්න හැම වෙලෙම මාකට් එක ඕව පල්ලෙහාට අරගෙන ඇවිල්ලා තමයි ආයි යන ගමන යන්නේ. හරියට ඔයා හිතන්න ඔයාගේ වාහනේට පෙට්‍රල් ගන්නවා කියලා. පෙට්‍රල් නැතුව වාහනය දුවන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මාකට් එක. මාකට් එකේ මේ ලික්විඩිටි නැත්තම් මේ රීටේල් ට්‍රේඩර්ස් ලාගේ ස්ටොප් ලොස් හන් කරන්නේ නැත්තම් මාකට් එක ගමන් කරන්නේ නැහැ. මේක අරගෙන තමයි එයාලා යන්න ඕන ගමන යන්නේ. හරිද? මෙන්න මේ තැන් වලදී මේ ලෝ එක බ්‍රේක් කරලා තියෙනවානේ. එතකොට අපි මේ තැන් වලට මොකද ගොඩක් අය කියනවා change of character එකක් කියලා. මොකද අපි මාක් කරගත්ත high low එක බ්‍රේක් කරාට පස්සේ අපි චොච්චයක් කියනවා තමයි. හැබැයි මෙතන high low එක confirm වෙලා නැහැ. නිකන් සාමාන්‍ය low එකක් විතරයි. මම කියනවා high low එකක් කොහොමද හරියටම චොච් එකක් එන්නේ නැත්නම් මාකට් එක change වෙන්න high low එකක් කොහොමද මැට් කරගන්න කියලා. අපි මේ තැන් වලට කියන අපි
මොනවද මේ තැනට කියනවා අපි ඉන්රූස්මන්ට් කියලා. හරිද? ඉන්රූස්මන්ට්. ඒ කියන්නේ මාකට් එකේ මේ ඉන්රූස්මන්ට් කියන්නේ ලික්විඩිටි ගන්න එන තැන. හරිද? මේ පළවෙනියට එන මේ තියෙන අප් ට්‍රෙන්ඩ් එක. මේ අප් ට්‍රෙන්ඩ් එකේ මේ ලෝ එක තියෙන්නේ. මෙන්න මේ ලෝ එක මේ ඇවිල්ලා තියෙන මේ පුල් බෑක් එක. මේ පුල් බෑක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ඉන්ඩස්ට්මන්ට් ගන්න. ඉතින් මේ නැත්තම් මේ ලික්විඩිටි ගන්න තමයි මාකට් එක එන්නේ. හරිද? මේ පළවෙනි එන තැන. පළවෙනියට මේ ලෝ එක කඩපු තැන තමයි මේ තියෙන අපේ ඉන්ඩස්ට්මන්ට් එක. හරිද? මේක චොච් එකක් කියලා එයාලා ලකුණු කරගත්තා නම් ඉවරටම ඉවරයි. හරිද? ට්‍රේඩ් කරන්න බෑ. මෙතන දැන් අපි හිතන්නකෝ යා මෙන්න මේ විදිහට ඔන්න චේන්ජ් වුණා කියලා මෙන්න මේ හරියෙන් දැන් අපි ට්‍රේඩ් එකක් ගන්න යනවා. හරිද? මෙන්න මේ ගානින් හරි කොහෙන් හරි SL එක තියලා ඔන්න ඔය විදිහට TP එකක් ගන්න ඔන්න බලන් ඉදි මොකක්ද එන්නේ? ඔන්න මේ හරි රේට්ද ඔන්න ගොඩක් සතුටුයි දැන් ඔන්න ප්‍රොෆිට් එන ගමන් කියලා. හැබැයි මොකක්ද ආයි ඔන්න එක පාට ස්ටල් ලොස් ගහලා ඔන්න මාකට් එක ගිහිලා තියෙනවා. මේක මේ මාකට් එක අපි මේ රීටේල් ට්‍රේඩර්ස්ලාව කෙලින්ම රවට්ටනවා. හරිද? මේ තැන්වල තියෙන අන්නේ ඉතින්. හරිද? මේ ලික්විඩිටි අරගෙන මාකට් එක නැවත ආපු දිශාවටම යනවා. එතකොට අපි කොහොමද හරියටම මේ අප් ට්‍රෙන්ඩ් එක හය ලෝ හය හයි මැට් කරගන්නේ? හරිද? මම දැනට මෙන්න මේ හය හයිස් මම ලකුණු කරගත්තා මම ගන්න. හරි. මේ බා මෙතනද මොකක්ද වෙලා තියෙන්නේ? මේක මේ ලෝ එකට වැඩිය මේ ලෝ එක උඩින් තියෙන්නේ. හරිනේ. තමයි අපි සාමාන්‍ය දැන් කතා කරන ඔය දැන් ගොඩක් කෝස් වල කතා කරනවා මෙන්න මේක දැන් උන 6 හයි එක සහ 6 ලෝ එකක් 6 හයි 6 ලෝ එක ඔන්නෝම යනවා. හරිනේ. ඕම් ගිහිල්ලා. ඒ අය හැබැයි හරියටම කියලා දෙන්නේ නැහැ මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. හරිද? මේ 6 ලෝ එක බ්‍රේක් කරුව ගමන් එයාලා කියලා දෙන්නේ මෙතන චෙච් එකක් කියලා. චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් කියලා. මාකට් එක රිවර්ස් වෙනවා කියලා. හරිද? එහෙම වෙන්නේ නැහැ. හරිද? ඔය පෝස්ට් කරන ගොඩක් අය අනිවාර්යයෙන් ඌව මේ උගන්නන අයත් ඉන්නවා ඇති මම ඒවා කියන්නේ නැහැ. හැබැයි ගොඩාක් අය මං හිතන්නේ බහුලවම ඉන්නේ මේ වගේ තමයි වරද්දනවා කට්ටිය. හරිද? ඉතින් හරියට ඉගෙන ගන්න ෆ්‍රී දෙන වීඩියෝ එකෙන් හරි. දැන් මෙතන ඉන්ඩස්ට්මන්ට් එක. හරි. දැන් ඔන්න ඉන්ඩස්ට්මන්ට් එක ගත්තානේ. මෙන්න මේ ලෝ එක. මේ ළඟම තියෙන ලෝ එක. ඒ කියන්නේ මෙන්න මේ හයි එකට ළඟම තියෙන ලෝ එක මෙන්න මේ ලෝ එකනේ. හරිද? දැන් මේ හයි එක නම් මේ ලෝ එක තමයි ළඟ තියෙන්නේ. හරිද? දැන් ඔන්න දැන් මේ ලෝ එක තමයි මේකේ ළඟ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ ලෝ එක මෙන්න මේ මාකට් එක බ්‍රේක් කරොත් හරි දැන් මේක බ්‍රේක් කළානේ මේ විදිහට තිබ්බනම් බ්‍රේක් කළා නැහැ. හරිද? හැබැයි බ්‍රේක් කළානේ දැන්. ඔන්න ඔහොම මාකට් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ බ්‍රේක් කරපු නිසා මෙන්න මේ උඩ තියෙන හයි එක. මේ ට්‍රෙන්ඩ් එකේ මේ ආපු ට්‍රෙන්ඩ් එකේ මේ උඩම තැන. එතකොට ඒක මොකද්ද? ඒක හයි එකක් එනවා. හයි එක නැත්නම් 6 හයි එකක් කියලා දාගන්න. දැන් මේක 6 හයිය. මොකද මේ හයි එකක ඇවිල්ලානේ. මේ හයිය මේ තැන් වල තියෙන හයි එක. 6 හයි එක තමයි අපි එක්ස්ට්‍රීම් 6 හයි එක තමයි මෙතන. ඒ 6 හයි එක ගත්තේ කොහොමද අපි? මේ ට්‍රෙන්ඩ් එකේ මේ ළඟම තියෙන මේ හයි එකට ළඟම තියෙන ලෝ එක මේ ආපු මේ පුල් බෑක් එක ඔන්න දැන් මොකද්ද මේ 6 ලෝ එක කඩාගෙන ගිහිල්ලා තියෙනවා. හරි. ඒතර ඒක 6 ලෝ එක මෙතන කැඩුවට පස්සේ මේ ආපු ට්‍රෙන්ඩ් එකේ උඩම තැන තමයි අපි මේ 6 හයි එකක් කියලා ගන්න. හරිනේ. එතකොට අපි 6 ලෝ එකක් මැට් කරගන්න කොහොමද? දැන් අප් ට්‍රෙන්ඩ් එක කිව්වා 6 හයි 6 ලෝ ගාගෙන යන්නේ. ඒතර පල්ලෙහා තියෙන 6 ලෝ උඩ තියෙන්නේ උඩ කෙරවලේ තියෙන 6 හයි. හරි. දැන් ඊට පස්සේ මාකට් එක මොකක්ද? මෙතනදී ඔන්න නැවතත් අප් වෙලා තියෙනවා. හරි. මෙහෙන් බලන්න මෙතන. මෙන්න මේ 6 හයි එක. මේ 6 හයි එක බ්‍රේක් කරලා තියෙනවනේ මේ. මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා. ඒතකොට ඒකට අපි කියනවා අපි ඔකට BOS කියලා. හරිනේ. ඒ කියන්නේ නැවතත් ඒ දිශාවට ගමන් කරන අපි මේ BOS කියලා කියන එක කියන්නේ break of structure. හරි මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. ඔන්නේ ආපු හයි එක මේ තියෙන මේ ට්‍රෙන්ඩ් එක මේ හොඳට බලා ගන්න. මේ පොඩි දැන් මේ හැම වෙලේම මාකට් එක කොහොමද යන්නේ? මෙන්න මේ විදිහට එක ඉරි කෑල්ලකින් නෙමෙයි යන්නේ. ඔය වගේ එක ඉරි කෑල්ලකින් නෙමෙයි. මෙන්න මෙහෙම හැම වෙලේම මාකට් එක රටාවකට තමයි ගමන් කරන්නේ. හරිද? ඒතකොට මේ තියලා තියෙන්නේ ඒ විදිහට. හරිද? හරිද? හැම මාකට් එකම යන්නේ ওই විදිහට. හරිද? යන වෙලා තියෙනවා. හැබැයි හැම වෙලේම මෙන්න මේ විදිහට තමයි යන්නේ. එතකොට හොඳට මතක දැන් මෙන්න මේ වලට රැවටෙන්න එපා. මේ තැන් වලට. ඔයා බලන්න මෙන්න මේ ඉන්ඩස්ට්මන්ට් කරලා තියෙන මේ මාකට් එක මේ හයලෝ එක බ්‍රේක් කරපු තැන. එතකොට මේක තමයි අපි දැන් එක්ස්ට්‍රීම් මොකද ලෝ එක. මේ තියෙන ලෝ පොයින්ට් එක මේක. හරිද? මේක තමයි අපේ එක්ස්ට්‍රීම් ලෝ පොයින්ට් එක. හරිදනේ? ඒක තමයි අපේ එක්ස්ට්‍රීම්. ඔන්න අපි ඒක මම මෙතන දාගන්නම්කෝ ලෝ කියලා. හරි. අපේ ලෝ එක තමයි මෙතන. හරිනේ. දැන් මාකට් එක මෙහෙට ඇවිල්ලා නැහැනේ. දැන් මෙතනින් මේක බැරි වෙලා આવක මෙහෙම ආවනම් මේක නෙමේ ලෝ එකේ නම් මෙතන තමයි ලෝ එක. හරිද? දැන් මේ මාකට් එක දැන් මම ඇදලා තින්නද මේ විදිහට. හරි.
ඔන්න ලෝ එක. දැන් මෙතන මේ ආපු ට්‍රෙන්ඩ් එකේ මේ ලෝ එක තියෙන මේ ලෝ එක ගිහිල්ලා තියෙන මේ ඉතින් ආපු පුල් බෑක් එක. මේ පුල් බෑක් එක මේ බලන්න මේ හයි එක බ්‍රේක් කරලා තියෙන්නේ. මේක බ්‍රේක් කරපු ගමන් මේ මොකද මේ යට තියෙන ලෝ එක ඔන්න රියල් කන්ෆර්ම් වෙච්ච හය ලෝ එකක් විදියට වෙනවා. හරිනේ. එතකොට අන්න. එතකොට මෙතන තමයි අපේ මොකද මෙතනම තමයි අපේ චොච් එක කියන්නේ හැටි. චොච් එක දැන් අපි කිව්වනේ 6 6 6 ලෝ. එතකොට 6 ලෝ එක අප් ට්‍රෙන්ඩ් එකේ නම් 6 ලෝ එක බ්‍රේක් කරුව ගමන් මාකට් එක චේන්ජ් වෙනවා. නැත්නම් චොච් එකක් කියලා කිව්වා. හරිනේ. හරි. එතකොට මාකට් එක මෙන්න මේ තැනින් පල්ලෙහාට ආවොත් මොකද එතකොට චේන්ජ් වෙනවා. චේන්ජ් ඔෆ් කරට. එතකොට මාකට් එක මෙයා ගිය අප් ට්‍රෙන්ඩ් එක නැවත වතාවක් යන්නේ නැහැ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. එහෙනම් එතකොට දැන් මේ තැන් වල තියෙනවද? මෙන්න මේ තැන් වල තියෙන්නේ ඉන්ඩ්‍රූස්මන්ට්. ඒ කියන්නේ මේ ළඟම තියෙන හයි එකට පහලින් තියෙන්නේ ඉන්ඩ්‍රූස්මන්ට්. මම එකත් මේ විදිහට ලකුණු කරගන්නම්කෝ. මෙන්න මෙතන තියෙන්නේ මොනවද? අපි කතා කරපු ඉන්ඩ්‍රූස්මන්ට්. හරිනේ. මම ඊටම ලකුණු කරගන්නම්. හරි. ඉන්ඩ්‍රූස්මන්ට් ගත්තේ කොහොමද? මේ හයි එකට ළඟම තියෙන ලෝ එක මේ තියෙන්නේ. මේක කන්ෆර්ම් වෙච්ච හය ලෝ එකක් නෙමෙයිනේ. මේ 6 6 6 ලෝ එකක ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ විදිහට කන්ෆර්ම් වෙලාද මේ? ඉන්ඩ්‍රූස්මන්ට් කර මේ විදිහට මේ බ්‍රේක් කරලා නැහැනේ. ආයතර මේක නිකන් ඉන්ඩ්‍රූස්මන්ට් එකක් විතර. කියන්නේ ලික්විඩිටි පොයින්ට්. මේ තියෙන ලික්විඩිටි තැන් තමයි මේ තියෙන්නේ. හැම වෙලේම මාකට් එක අනිවාර්යෙන් මේ වගේ තැන් වලට එනවා. හරිනේ. එතකොට මෙන්න මෙහෙම බලන්න. මාකට් එක ඔන්නෝම ආවා. මේ විදිහට ආයි යන්න පුළුවන්. හරිද? මෙන්න මේ ඉන්ඩ්‍රූස්මන්ට් ගත්තට පස්සේ යන්න පුළුවන්. හරිද? එතකොට මෙතන මොකද? මේ මෙතන තමයි අපේ ඊට පස්සේ තියෙන හය ලෝ එක කන්ෆර්ම් වෙන්නේ. හරිද? හරි. එතකොට දැන් ඔන්න අපි ඉන්ඩ්‍රූස්මන්ට් කතාව සහ හය ලෝ හය හයි මාක් කරගෙන ඉතින් දන්නවා දැන් අප් ට්‍රෙන්ඩ් එක. එහෙනම් අපි දැන් මේ දැන් හය ටයිම් ෆ්‍රේම් වලනේ. දැන් ඔයාලට ගොඩාක් පැටලෙන මේ ට්‍රේඩර්ස් වල ගොඩාක් පැටලෙන දෙයක් තමයි පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගියාම කෙලින්ම ඔළුව මංඤන් වෙනවා. ඇත්ත කතාව ඒකනේ. හරි මුලදී අපිටත් එහෙම. නෑ කියන්නේ හැමෝටම මේක. දැන් මේ ට්‍රෙන්ඩ් එකම තමයි මම මේ ඇඳලා තියෙන්නේ. හරිද? මෙන්න මේ ට්‍රෙන්ඩ් එකම තමයි මම මෙතන මේ ඇඳලා තියෙන්නේ. හරිද? මේ 4 hour time frame එකේ මේ තියෙන්නේ 50 minute time frame එකේ. විනාඩි 15 chart එක තමයි මේ තියෙන්නේ. මේ ගිහිලා තියෙන මේ ගිහින් තියෙන pull back එක තමයි මේ තනි ඉරි කෑල්ල. මේ ගිහිල්ලා තියෙන ඉරි කෑල්ල තමයි මෙන්න මේ නිකන් මේ තුනකට කැඩිලා තියෙන්නේ මේ. මෙතන 6 highs 3ක් ගහලා තියෙන්නේ මෙන්න මේ 4 hour එකේ තනි ඉරි කෑල්ලට. ඒතර බලන්න ඒතර පොලි ටයිම් ෆ්‍රේම් වල ඔයාලට පෙන්වන විදිය මෙන්න මේ වගේ මේ බලන්න ලොකු මොකද හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි 4 hour එකේ නිකන් කැන්ඩල්ස් තුනක වගේ නිකන් chart එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. මෙතන මේ කැන්ඩල්ස් ගෙලින්ම 20කට හැටි ගිහිල්ලා තියෙනවා. හරිනේ. එතකොට ඔයාලා දැන් මෙතන අපි කතා කරන්නේ මෙතන තියෙන 6 highs එකක් 6 low 6 high 6 low 6 high. මෙතන මේ තියෙන ළඟම තියෙන 6 high එක 6 high එකට මෙන්න මේ 6 low එක තියෙන්නේ. මෙන්න මේ 6 low එක බ්‍රේක් කරනවා. මේ මම බ්‍රේක් කරලානේ තියෙන්නේ. එතකොට මේක බ්‍රේක් කරාට පස්සේ අපි මොකක්ද කිව්වේ? මෙන්න මෙතන තමයි අපේ ඉන්ඩ්‍රූස්මන්ට් එක කියලා අපි කිව්වනේ. ඕක මෙතන තමයි අපි දැන් ඉන්ඩ්‍රූස්මන්ට් එක තියෙන්නේ. ආනේ පොලි ටයිම් ෆ්‍රේම් එක. හරිද? ඔන්න ඉන්ඩ්‍රූස්මන්ට් ගත්ත පොලි ටයිම් ෆ්‍රේම් එකෙත් ඔන්න දැන් නැවත වතාව මොකක්ද? ආපු දිශාවට මෙන්න. ඒතර අපි මෙතන කන්ෆර්ම් වෙච්ච 6 ලෝ එක තමයි මෙතන තියෙන්නේ. ඊට දැන් මෙතන මෙතන මොකක්ද තියෙන්නේ? හරි දැන් මෙතන ඉන්ඩ්‍රූස්මන්ට් කරලා පස්සේ මෙතන අපි ගියා මේ වගේ මෙතන මේ ඔන්න 6 highs එකක් ලකුණු වෙනවා. 6 high එක කොහොමද ලකුණු කරේ? මේ තියෙන ට්‍රෙන්ඩ් එක. මේ ට්‍රෙන්ඩ් එක මෙන්න මේ ළඟම තියෙන 6 ලෝ එක. මෙතන ලෝ එක යටම තියෙන මේ high එකට ළඟම තියෙන ලෝ එක බ්‍රේක් කරලා පස්සේ ඔන්න ඉන්ඩ්‍රූස්මන්ට් කියලා අපි කිව්වනේ. ඔන්න ඉන්ඩ්‍රූස්මන්ට් වුණාට පස්සේ මෙතන මේක 6 high එකක් කියලා කන්ෆර්ම් වෙනවා. හරිනේ. ඊට පස්සේ මොකද මාකට් එක ඔන්න ගිහිල්ලා උඩට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ 6 high එක බ්‍රේක් කරනවා. හරිනේ. බ්‍රේක් කරලා අපි කිව්වා බ්‍රේක් ඔෆ් ස්ට්‍රැටජි නැත්නම් BOS කියලා අපි කිව්වා. BOS කරාට පස්සේ මෙන්න මේ ආපු ට්‍රෙන්ඩ් එකේ යටම කෙරවල මේ ගත්තේ මේක BOS එකක් දුන්නේ මේ. එලාටම කෙරවල තමයි අපි දැන් ඔන්න 6 ලෝ එක විතර ගන්න. හරිනේ. මේ ට්‍රෙන්ඩ් එකේ මේක තමයි 6 ලෝ එක. 6 ලෝ එක. හරිනේ. දැන් එන්න මෙතන තමයි අපි 6 ලෝ එක. මේක දැන් කොහෙලේ හරි දැන් මෙන්න මෙතන මේ ට්‍රෙන්ඩ් එක කොහෙලේ හරි මෙතන බ්‍රේක් කරා නම් මෙන්න මෙතන චේන්ජ් ඔෆ් කැරට් එකක් එනවා. හරිනේ. දැන් ඔන්න චොච් එකක් දීලා නැහනේ. හරි. එතකොට මේ ට්‍රෙන්ඩ් එක තමයි මේ තින්නේ. දැන් මේ කියලා තියෙන්නේ මේක තමයි මේ තියෙන්නේ. මේ තනි කෑල්ල මේ ගිහිල්ලා තියෙන මේක පටලව ගන්න එපා. හැම වෙලේම මේ ෆූහාවේ මේ ලොකු chart එකේ ගිහිල්ලා තියෙන මේ ට්‍රෙන්ඩ් මේ පුල් බෑක් එක තමයි මෙන්න මෙතන මේ ලොකුවට දෙන්න. හරිනේ. එතකොට මේ පල්ලයට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල. හරිනේ. මේ උඩට ගිහිල්ලා තියෙන්නේ එතකොට මෙන්න මේක. එතකොට මාකට් එකේ දැන් අපි 6 ටයිම් ෆ්‍රේම් එකේ ඉන්නවනම් මාකට් එක මෙන්න මේතන.
මෙන්න මේතන තමයි ඉන්නේ. හරිද? මේ නිකන් එන්න අකුරක් තියෙන්නේ. එන්න අකුර තමයි ඉන්නේ. ඒ කියන්නේ දැන් පොඩි ටයිම් ෆ්‍රේම් වල පොඩි ටයිම් ෆ්‍රේම් වල ඉන්නේ මෙතන මේ. එන වෙනස් නේ මේ එන්න අකුරයි මෙතනයි බලන්න. එන්න අකුරක් ගිහලා තිබ්බට මේ තනින් තන පොඩි පොඩි 6 ලෝ ගහලා තියෙනවා. හරි. ඔන්න දැන් අපි ඒකත් ලකුණු කරගත්තා. ඊට පස්සේ මොකද්ද? මෙතනදී මෙන්න මේ බලන්න. මෙතනත් ඉන්ඩියුස්මන්ට් වෙලා තියෙනවනේ මේ. මෙතන අර වගේ මම ඉන්ඩියුස්මන්ට් වෙලා තියෙනවා මේ. ඔන්න ඉන්ඩියුස්මන්ට් දීලා තියෙනවා. හරිනේ. හරි. අපි ඔය විදිහට ලකුණු කරගමු. ඉන්ඩියුස්මන්ට් දුන්නා. එතන ඉන්ඩියුස්මන්ට් දුන්නාට පස්සේ මේ 6 හයි එක යනවා මෙතනට. හරිනේ. ඔන්න කන්ෆර්ම් වෙච්ච 6 හයි එකක් තමයි මෙතන තියෙන්නේ. හරිනේ. ඔන්න දැන් කන්ෆර්ම් වෙච්ච 6 හයි එක උතන. හරිනේ. එතකොට ඒ ට්‍රෙන්ඩ් එක තමයි මොකද්ද මේ පල්ලෙහාට ආවිලා තියෙන්නේ මේ. මේ ආපු පුල් බෑක් එක මේ පල්ලෙහාට ආවිලා තියෙන්නේ. තනි ඉරි කෑල්ල. ඒක තමයි අපි මෙතන තියෙන්නේ. මෙන්න මේ ඉරි කෑල්ල. හරිනේ. ඔන්න ඉරි කෑල්ල. හරි පටලව ගන්න එපා. එතකොට මේ ගිහිල්ලා තියෙන්නේ මේ ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ තනියට ගිහිල්ලා තියෙන්නේ මේ අපේ 6 හයි එක මේ 6 ටයිම් ෆ්‍රේම් එකේ. ඔන්න ඔය ට්‍රෙන්ඩ් එක තමයි මෙතන ගිහිල්ලා තියෙන්නේ. හරිනේ. දැන් මම ඊට පස්සේ කියන්න යන දේ ඕක ඔලුවට දාගන්න. වැදගත් වෙනවා දැන් මම මේ කියන යන දේ. හරිනේ. දැන් අපි දැන් 6 ටයිම් ෆ්‍රේම් එකේ ඉන්නේ මෙන්න මෙතන. හරිනේ. ෆුල් ටයිම් ෆ්‍රේම් වල දැන් මෙතන ඉන්නේ. හරි. දැන් ඔන්න මෙතන තියෙන මොකද්ද මේ 6 හයි එක බ්‍රේක් කරනවා. හරිනේ. ඔන්න ඔය 6 හයි එක බ්‍රේක් කරනවා. බ්‍රේක් කරලා පස්සේ අපි කිව්වා බ්‍රේක් වෙන නැත්නම් BOS එකක් කියලා. BOS එක දුන්නට පස්සේ මේ මොකද්ද? මෙන්න මේ යට තියෙන මේ BOS එක දුන්න මේ තියෙන පුල් බෑක් එක. ඒ යටම කෙරවල එක මොකද්ද? ඒක තමයි අපි එතකොට ස්ට්‍රීම් හය ලෝ එක වෙන්නේ. හරිනේ. එතකොට දැන් අපි කතා කරා මෙතන මේ පුල් බෑක් එක තමයි මෙන්න මේ ගිහිල්ලා තියෙන්නේ. හරිද? දැන් අපි කතා කරා මෙන්න මෙතන මේ පළවෙනි කියන අයංග මෙන්න මේ කියලා තියෙන ඉරි කෑල්ල තමයි මෙන්න මෙතන මේ ලොකුවට කියලා තියෙන පොඩි ටයිම් ෆ්‍රේම් එකේ. එතකොට මේ පල්ලෙහාට අවිලා තියෙන ඉරි කෑල්ල තමයි මේ තියෙන්නේ. හරිනේ. මේ දෙවෙනියට තියෙන්නේ මේක. හයිනේ. ඊට පස්සේ තුන්වෙනියට ගිහිල්ලා තියෙන්නේ මේ ගිහිල්ලා තියෙන්නේ මේ BOS කරගෙන උඩට ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල මේ. මෙන්න මේ කෑල්ල තමයි කියන්නේ මේ එන්න අකුර. එන්න අකුර මෙන්න මේ තුන්වෙනියට හරියට තුන්වෙනි ඉරි කෑල්ල කියමු මේ 1 මේ 2 මෙන්න 3. 3 තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ඔන්න පල්ලෙහාට අවිලා තියෙන ඒ කියන්නේ මෙන්න මෙතන මේ හතරවෙනි පොයින්ට් එක. මේ ලොකු ටයිම් ෆ්‍රේම් එකේ 6 ටයිම් ෆ්‍රේම් එකේ හතරවෙනි තැන. ඊට පස්සේ මාකට් එක ඔන්න ආයි ගිහිල්ලා තියෙනවා පොඩි ටයිම් ෆ්‍රේම් එකේ. එතන මේ ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ පුල් බෑක් එකේ මේ පුල් බෑක් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිනේ. ඔන්න ඔලුවට දාගන්න. හරි දැන් අපි මෙතන මොකද්ද මේකේ වගේ මේ ළඟම තියෙන මේ හයි එකට ළඟම තියෙන මේව තමයි දැන් අපි ඉන්ඩියුස්මන්ට් කියලා ගන්න. හරිනේ. මෙතන තියෙනවා ඔන්න ඉන්ඩියුස්මන්ට්. හරි IDM තියෙනවා ඔන්න උතන. මෙහෙම දාගන්න. රයිට්. ඔන්න ඉන්ඩියුස්මන්ට් තියෙනවා. මම කිව්වා මෙන්න මේ ඉන්ඩියුස්මන්ට් මාකට් එකේ ගන්න එනවා කියලා. හරිනේ. මාකට් එක ඔහොම අරගෙන ඔහොම යන්න පුළුවන්. හරිනේ. හැබැයි බැරිලාකත් ඔන්න ඔහොම ආව මාකට් එක කොහොම එනවා. හරිද? මෙහෙම ආවම මොකක්ද වෙන්නේ? මං ගුවා මෙන්න මේ හය ලෝ එක බ්‍රේක් කරොත් අපි මේ ස්ට්‍රීම් එක කියන්නේ අපි හරියට හයි ප්‍රොබැබිලිටි දැන් අපි ඇනලයිස් කරලා මෙතන හය ලෝ එකක් කියලා කන්ෆර්ම් කරගත්තා. හැබැයි ඔය හිතන්න මෙන්න මෙතනින් දැන් ඔන්න චොච්චයක් කියලා අපි ලකුණු කර ගන්නවා. ඔන්න චොච්චය. දැන් ඔන්න මාකට් එක මොකද? මේ විදිහට ඇවිල්ලා ඔන්න මේ විදිහට ගිහලා මාකට් එක මෙන්න මේ හරියදී මොකද අපි ෆිබොනාචි ලෙවල් එක කරලා මොකක් හරි කරලා මාකට් එක ඔන්න දැන් ඩවුන් නේ කියලා බලපන්. හැබැයි මාකට් එක දිගින් දිගටම අප් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් අපි කතා කරපු සිද්ධාන්තය වෙලා නැහනේ. හයලෝ එකක් මිදම හයලෝ එකක් මාක් කරගත්තා නම් අනිවාර්යෙන් මාකට් එක මොකද ඩවුන් වෙන්න දෙපෑ. චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් වෙන්න ඕනේ. ඇයි එහෙම උන්නේ නැත්තේ? අන්න හරි. දැන් මෙතන හරියටම අල්ල ගන්න වැඩි ඈ. දැන් අපි හිතන්නකෝ මේ මෙතන ගමුකෝ. මෙන්න මේ පුල් බෑක් එක තමයි දැන් මේ තියෙන්නේ. හරිද? මේ කියලා හිතන්නකෝ. හරි. එතකොට මෙන්න මෙතන තියෙන මේ ඉන්ඩියුස්මන්ට්. හරිනේ. මේ ඉන්ඩියුස්මන්ට් කියන්නේ මේ පොලි ටයිම් ෆ්‍රේම් වල හැදුන එකන්නේ. එතකොට 6 ටයිම් ෆ්‍රේම් එකේ නිකන් තනි ඉරි කෑල්ලක් විතරයි මේ. තනියේ එක කැන්ඩල් එකක් වගේ තමයි මේ වගේ මේ තැන් වල හැදිලා තියෙන්නේ. හරිනේ. එතකොට මේ 6 ටයිම් ෆ්‍රේම් අපි ඉන්ඩියුස්මන්ට් කියලා එහෙම ගන්න යන්නේ මේ ඉරි කෑල්ලකට. මෙන්න මේ වගේ කන්ෆර්ම් වෙච්ච ලෝ තියෙන්න ඕනේ මේ ලෝ තියෙන්න ඕනේ. ඒකට තමයි අපි ළඟම තියෙන ලෝ එකට තමයි ඉන්ඩියුස්මන්ට් කියලා කියන්නේ. අන්න පොලි ටයිම් ෆ්‍රේම් එකේ ඉන්ඩියුස්මන්ට් එකක් තියෙනවා. හැබැයි මේක 6 ටයිම් ෆ්‍රේම් එකේ මෙතන නෑ. හරිද? මෙන්න මේ තියෙන 6 ලෝ එකක් කන්ෆර්ම් කරගෙන අපි ගොන්නේ මේ යන ට්‍රෙන්ඩ් එක තමයි මෙන්න මේ පොඩි ඉරි කැලි වල තියෙන්නේ. හරිනේ.
මේ තියෙන ඉරි කැල තමයි මේ තියෙන්නේ. හරිනේ එහෙම කිව්වනේ. ඒතකොට මෙන්න මේ higher low එක තියෙන්නේ. මේ higher low එක තමයි මෙන්න මෙතන මේ inducement තියෙන්නේ. මේ ලොකු time frame එකේ. හරිනේ මේ ගියේ මේ ලොකු wave එක ඇතුලේ. මේ ඉතින් ලොකු chart මේ දැන් higher time frame එකේ ලොකු chart එක ගන්න. මෙන්න මේ ලොකු chart එක ඇතුලේ මේක අපි inducement කියලා ගත්තේ. මෙන්න මෙතන මේ point එක. ඔන්න ඕක තමයි. මොකද්ද? අපේ sorry පොඩ්ඩක් ඉඳ. හරි අයින් කරගත්තා. right. එතකොට මේ තියෙන inducement කියන එක තමයි මෙන්න මෙතන මේ තියෙන. අපි පොඩි time frame එකේ ලකුණු කරන් තියෙන. අපි මේ higher low එක තියෙන්නේ. ඔන්න ඒ higher low එක තමයි මෙන්න මේ ලොකු time frame එකේ inducement කියන්නේ. හරිනේ. මෙන්න මේ ලොකු time frame එකේ inducement තමයි මෙන්න මෙතන මේ පොඩි time frame එකේ චොච් එකක් කියලා අපි ගන්නෙ. හරිනේ. ඔයාලට තාම පැහැදිලි නැතුව ඇති එක. මම මේ විදිහට පොඩ්ඩක් දාගන්නම්කෝ. අපි චොච් එකක් කියලා ගමුකෝ ඒක. දැනට. right ඔන්න චොච් එකක්. දැන් මෙතනට මාකට් එක මොකද්ද පල්ලෙහාට ආවොත් මේ විදිහට මාකට් එක පල්ලෙහාට ආවොත් මේක change of character කියලා ගන්නවා. හරිනේ. එතන ආන් කිව්වා දැන් මාකට් එක මෙතනින් මොකද? ආයි මෙහෙම ඇවිල්ලා මාකට් එක දිගින් දිගටම අප් වෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ තියෙන higher low එක තියෙන්නේ. අපි කන්ෆර්ම් කරගත්ත higher low එක මේ ඉන්වෙස්ට්මන්ට් අරගෙන high එක බ්‍රේක් කරලා පස්සේ higher low එකක් කන්ෆර්ම් වුණා කිව්වා. ඒ කන්ෆර්ම් වුණ higher low එක මෙතන තියෙනවානේ. හැබැයි පොඩි time frame එකේ විතරයි. හරිනේ. පොඩි time frame එකේ විතරයි මෙතන higher low එකක් කියලා කන්ෆර්ම් වෙන්නේ. අපි හැම වෙලෙම බලන්න ඕනේ මාකට් එක ඇනලයිස් කරද්දී ලොකු time frame එකකට ගිහිල්ලා. හරිනේ. මම කියලා දීලා තියෙනවා 4 hour ඔයා chart එක ඇනලයිස් කරනවා නම් ඔයා යන්න ඕනේ 50 minute එකට. ඔයා 1 hour වල ඇනලයිස් කරනවා නම් ඔයා යන්න 5 minute වලට. හරි මෙතන 1 day වගේ chart එක කරනවා නම් ඔයා ඊට පස්සේ යන්න ඕනේ 1 hour වලට. දැන් මෙතන මම තෝරන් තියෙන්නේ 4 hour එක. ඒතර මම යන්න ඕනේ 50 minute chart එක. දැන් 50 minute එකේ ඉන්නේ 50 minute එකේ විතරයි මේ higher low එක confirm වෙලා තියෙන්නේ. හරි අපි ලොකු time frame වල 4 hour එකට ගියොත් මෙතන තියෙන අපේ මේ ලොකු time frame එකේ inducement. මේ inducement කියන තැන තමයි අපි මේ පොඩි time frame වල චොච්චයක් කියලා ගන්න. හරිනේ. ගොඩක් අය මෙන්න මේ ඇනලයිස් කරද්දී වරද්ද ගන්න තැන. ලොකු time frame එක මෙච්චර දුර ඇනලයිස් කරලා හැබැයි මේ චොච් එකක් කියන තැන අපි මේ පොඩි time frame එකෙන් confirm කරගන්න. හරිනේ. ඇයි මේ ලොකු time frame එකක් තියෙන? ලොකු time frame එකෙන් තමයි අපි හරිය decision එක. කියන්නේ යන්නේ මාකට් එක කොයි පැත්තට කියලා හරියටම ඇනලයිස් කරන්නේ මේ ලොකු time frame එක ඇතුළේ. හරිනේ. එතකොට මෙන්න මාකට් එක ඇතුළේ දැන් මෙතන මේ තියෙන inducement එක. මේ inducement ගන්න මාකට් එක එනවා කිව්වා. ඔයා හිතන්න මාකට් එක දැන් මේ විදිහට එනවා කියලා. ඔන්න දැන් මාකට් එක ඔන්න ඔහම ආවා. හරිනේ. මාකට් එක ඔය විදිහට ඇවිල්ලා මෙන්න මේ චොච් එක ළඟට ආවා. හරිනේ. දැන් ඔන්න දැන් අපි මොකද? මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ඔන්න දැන් අපි ෂෝට් ට්‍රේඩ් එකක් ගන්න ඉන්නවා කියන මෙතන ඉඳන් මොකක් හරි ෆිබොනාචි ලෙවල් එකක් හරි OB එකක් හරි ෆෙයාර් වැලියු ගැප් එකක් අතර දීලා මෙන්න මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න හදනවා. මෙන්න මෙතන දීලා මේ ලෝ එකට උඩින් පොඩ්ඩක් තියලා SL එක දීලා මේ විදිහට අපි එකට දෙකක විතර RR එකක් තියන ප්‍රොෆිට් එකක් ගන්න බලන් ඉන්නේ. ඒතර මොකද මාකට් එක බලන් ඉදිද්දී මාකට් එක මොකද? අපේ ස්ටොප් ලොස් ටික ගන්න. මේ විදිහේ මාකට් එක උඩට යනවා. හරිද? අන්න ඕක තමයි සිද්ධාන්තය. මම ඇයි එහෙම වෙන්නේ කියලා තමයි කතා කරන්නේ. එතකොට දැන් මේ ගියේ වේව් එක තියෙන්නේ. මේ ගියේ හොඳට බලන්න. පොල් ටයිම් ෆ්‍රේම් එකේ මේ 50 මිනිත් chart එකේ ඉන්නේ. 50 මිනිත් chart එක ඔන්න චොච් එක දීලා මේ විදිහට මොකද මාකට් එක ඔන්න අප් වෙලා තියෙනවා. හරිනේ. මාකට් එක අප් වෙලා තියෙනවා. අයියේ මේ චොච් එකක් දුන්නාට පස්සේ මාකට් එක කිසි වෙලාවක අප් වෙන්න විදියක් නැහැ නේ. දැන් මමත් කිව්වනේ. හරි. කිසි වෙලාවක අප් වෙන්න බෑ. හැබැයි මොකද? ලොකු ටයිම් ෆ්‍රේම් එක බලන්න. ලොකු ටයිම් ෆ්‍රේම් එකේදී මෙන්න මෙහෙම සිද්ධාන්තයක් තමයි වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම එකක්. හරි. මොකක්ද වෙලා තියෙන්නේ? ඔයාලට බැලුව බැලමට පේනවා මේ හයි ටයිම් ෆ්‍රේම් එකත් හයි ටයිම් ෆ්‍රේම් ඉන්ඩියුස්මන්ට් ගන්න එනවා. ඉන්ඩියුස්මන්ට් ගත්තා කියලා අපි කිව්වා චොච්චයක් වෙන්නේ නැහැ කියලා. හරි. ඔන්න ඉන්ඩියුස්මන්ට් එක අරගෙන මාකට් එක ගියා. හැබැයි මෙතන මේ හයි ලෝ එකට අවිල්ල නැහැනේ. බැරි වෙලාවක මෙතනට ආවනම්. හරිද? මෙතනට ආවනම් මාකට් එක ඔය විදිහට උඩට යන්නේ නැහැ. හරිද? රිවර්ස් වෙනවා. හැබැයි මෙතන තියලා තියෙන ඔන්න ඔහොම සිද්ධාන්තයක්. හරිනේ ඔන්න ඔහොම එල්ල තමයි ඉන්ඩියුස්මන්ට් අරගෙන මාකට් එක ගිය විදිහට ගිහිලා තියෙනවා. මේ හයි හයිස් ගහගෙන ගිහිලා තියෙනවා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක. හැබැයි මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? පොඩි ටයිම් ෆ්‍රේම් එකේ චොච් එකක් වෙලත් ඔන්න ගිහිල්ලා තියෙනවා ආයි උඩටම. මේ ට්‍රෙන්ඩ් එකමනේ. එතකොට මේ චොච් එක උන තැන අපි මේ ලකුණු කරගත්ත හයි ලෝ එක. ඒ හයි ලෝ එක තමයි ලොකු ටයිම් ෆ්‍රේම් එකේ මේ ඉන්ඩියුස්මන්ට් වෙන තැන. මේ ඉතින් ඉන්ඩියුස්මන්ට් වෙන තමයි තැන තමයි අපි මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ හයි ලෝ එකක් කියලා කන්ෆර්ම් කරගෙන තියෙන්නේ. හරිනේ. මේ පොඩි ටයිම් ෆ්‍රේම් වල ඔයාලා ඇනලයිස් කරද්දී මේ වගේ හයි 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 ලෝ හොයන්න යන්න එපා.
ලොකු ටයිම් ෆ්‍රේම් එක තියෙනවානේ. මේ පොඩි ටයිම් ෆ්‍රේම් ගන්න අපි කන්ෆර්මේෂන් එකක් ගන්න. ඒ කියන්නේ දැන් මාකට් එක ලොකු ටයිම් ෆ්‍රේම් වල ඇනලයිස් කරලා පොඩි ටයිම් ෆ්‍රේම් එකෙන් දැන් අපි එන්ට්‍රි වෙන්න බලන්නේ. එන්ට්‍රි වෙන්න තැන තමයි අපි හොයන්නේ මේ පොඩි ටයිම් ෆ්‍රේම් වල ඇවිල්ලා. චොච්චයක් හරි වෙනවද? මොකක් හරි කියන මාකට් ස්ට්‍රක්චර් එකක් වෙනකන් අපි බලන් ඉන්නවා පොඩි ටයිම් ෆ්‍රේම් එකේ රේට් එකක් ගන්න. හරිද? ඒක විතරයි අපි පොඩි ටයිම් ෆ්‍රේම් ගන්න. ලොකු ටයිම් ෆ්‍රේම් එක තමයි අපි ඔක්කොම කරන්නේ. ලොකු ටයිම් ෆ්‍රේම් එක OB එකක් හරි ෆෙයාර් වැලියු ගෑප් එකක් හරි ෆිබොනාචි ලෙවල් එකක් හරි දාලා අපි දැන් මාකට් එක ඔන්න මෙතනට එනවා කියලා බලන් ඉන්නවා. මෙතනට ආවට පස්සේ අපි පොඩි ටයිම් ෆ්‍රේම් වලට මාරු වෙලා එතනින් එන්ට්‍රි වෙන්න බලනවා. අන්න ඒක එච්චර. අපි හැබැයි මාකට් ඇනලයිස් කරද්දී පොඩි ටයිම් ෆ්‍රේම් ගණන් ගන්නේ නැහැ. අපි යන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් එක. ලොකු ටයිම් ෆ්‍රේම් වල යන විදිය තමයි අපි පොඩි ටයිම් ෆ්‍රේම් එකෙත් අනිවාර්යෙන් බලන්න ඕනේ. අනේ මේ ලොකු ටයිම් ෆ්‍රේම් එකේ යන වේව් එක මේ ඉම්පල්ස් වේව් එක බලන්න ඕනේ හැම වෙලේම. මෙතන ඉන්ඩියුස්මන්ට් ගන්නනේ මාකට් එක ඇවිල්ලා තියෙන්නේ මේ. අපි දන්නවා අනිවාර්යෙන් මාකට් එක තනි විදිහට එක විදිහකට ඔහොම උඩට යන්නේ නැහැ. මේ ඉන්ඩියුස්මන්ට් ගන්න මාකට් එක එනවා. හරිනේ. එතකොට මේ පොඩි ටයිම් ෆ්‍රේම් එක බලන් හිටියා නම් මෙතනින් ඔයාලා ලේසියෙන්ම මොකද ස්ටොල් ලොස් වැදිලා රේඩ් වලින් අයින් වෙන්න වෙනවා. හරිනේ. එතකොට මම හිතනවා මේ ඉන්ඩියුස්මන්ට් කියන පාඩම වලට හොඳට තේරෙන්නේ නැති කියලා. හරි දැන් මෙතන මෙන්න මේ හය ලෝ එක මේදී හය ලෝ එක ඔන්න දැන් අපි මේ ලෝ එක බ්‍රේක් කරා නම් තමයි මාකට් එක රිවර්ස් වෙන්නේ කියලා දන්නවා. හරිනේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේ චොච්චයක් කියලා අපි එහෙම කරන්නේ නැහැ. හරිනේ. ඔයාලට තේරුණානේ. එතකොට දැන් අපි මේක පොඩ්ඩක් මාකට් එකෙත් බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ බලන්න. මාකට් එක මෙන්න මෙතනදී. මෙහෙම ඇවිල්ලා මොන හයි එකක් ගහලා ලෝ එකක් ගහලා ආයි හයි එකක් කරලා මෙතනින් ලෝ එක ඇවිල්ලා මේ විදිහට ගිහිලා තියෙනවා. හරිනේ. ඔන්න ඔය විදිහට ගිහිලා තියෙනවා. ඒතර මෙතන තමයි දැන් මේ මෙතන කියලා දැන් මාකට් එක. මේ මෙතන තමයි අපි ස්ට්‍රීම් හයි පොයින්ට් එක. මම මේක දැන් අයින් කරගන්න. මෙතනේ ලෝ එක. හරි. ඔන්න ඔය විදිහට මම හිත ගන්නම්කෝ. හරි. දැන් කවුරු හරි මෙන්න මෙතනදී චොච් එකක් කියලා ගත්තා නම් මොකක්ද වෙලාදී මාකට් එක පොඩ්ඩක් පල්ලෙට ඇවිල්ලා ආයි ගිය විදිහටම ගිහිල්ලා තියෙනවා. ආයෙතර මේ මාකට් එකේ මේ දින ඉන්ඩියුස්මන්ට් මේ හය ලෝ එකක් වුණාට හරි මේ 6 හයි 6 ලෝ 6 හයි 6 ලෝ 6 හයි ගහලා තමයි මාකට් එකේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ස්ට්‍රීම් 6 ලෝ එකක් නෑ. විතර මෙතන තියෙන්නේ මොකද? අපේ ඉන්ඩියුස්මන්ට්. හරි ඉන්ඩියුස්මන්ට් ගත්තා මාකට් එක නැවත ඔන්න මෙතනින් BOS කරා. ඒතර මෙතන තමයි අපේ ස්ට්‍රීම් 6 ලෝ එක වෙන්නේ. හරිනේ. මෙතනට ඔහොම ගන්න. මෙතන 6 ලෝ එකක්නේ. හරි 6 ලෝ එක වෙන්න කලින් මෙන්න මෙතන මොකද? 6 හයි එකක් වෙනවා. ඇයි 6 හයි එකක් වෙන්නේ? මේ ආපු ට්‍රෙන්ඩ් එක මේ ආපු ට්‍රෙන්ඩ් එක මොකද? මෙන්න මේ ලෝ එක කඩලා තියෙනවනේ. මේ ලෝ එක කැඩුවට පස්සේ මේක 6 හයියක් එනවා. මේ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ මෙන්න මේ 6 හයි එක බ්‍රේක් කරාට පස්සේ නැත්නම් අපි කිව්වා BOS එකක් කියලා. හරි මේ BOS කරාට පස්සේ මෙන්න මේක මේ ආපු ට්‍රෙන්ඩ් එක මොකද යටම කෙරවල මේක 6 ලෝ එකක් එනවා. මෙන්න මාකට් එක මෙතනින් රිවර්ස් වුණා නම් මෙතන චේන්ජ් ඔෆ් කැරක්ටර් එක තමයි දැන් මෙතන තියෙන්නේ. මේ ඉතින් 6 ලෝ එක. හැබැයි මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ? නැවතත් මෙතනින් හයි එකක් ගහලා තියෙනවා. හයි එක ගහලා ඔන්න මාකට් එක නැවතත් පල්ලෙට ඇවිල්ලා ආයි මෙතන හයි එකක් ගහලා තියෙනවානේ. එතකොට මොකද්ද මේ මේ මෙතන තියෙනවා දැන් අපේ හයි එක. හය හයි එකනේ. මේ හයි එකට හය හයි එකට වැඩි මේ හයි එක උඩින් තියෙන නිසා හය හයි එකක් එනවා. හරිනේ. ඔන්නේ 6 හයි එක මෙතන තියෙනනේ මේ. මෙතන තියෙන දැන් අපේ ලෝ පොයින්ට් එක. මෙතනනේ. මේ තැන් වල තියෙනවා මේ පොඩි පොඩි තැන් තියෙන ඒවා අපි ඇත්තට ගණන් ගන්නෑ. හරි. මෙතන ඇවිල්ලා ඔන්න ඊට පස්සේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ 6 හයි එක බ්‍රේක් කරනවා මේ. බ්‍රේක් කරාට පස්සේ එතන කිව්වා අපි BOS එකක් කියලා. BOS කරාට පස්සේ මෙන්න මේ 6 ලෝ එක මොකද? මේ 6 ලෝ එක යනවා මේ මෙතනට. හරිනේ. ඒතර අපි මොකද චොච් එක තමයි මෙතන තියෙන්නේ. හරිනේ. මෙතන තමයි චොච් එක තියෙන්නේ. මෙතන දැන් බ්‍රේක් කරා නම් මෙතනින් ඊට පස්සේ මාකට් එක මොකද වෙන්නේ? මාකට් එක රිවර්ස් වෙනවා. හරිනේ. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? මාකට් එක දැන් ආයි දැන් ඔන්න 6 ලෝ එක කඩාගෙන ආවනේ මේ. මේ බලන්න. මෙතනදී අපි මාක් කරගත්ත 6 ලෝ එක කල්ලා තියෙනවා. හරිනේ. ඔන්න ඒ කියන්නේ මෙතන තියෙන ඉන්ඩියුස්මන්ට් කියලා අපි කියවනේ. ඔන්න ඉන්ඩියුස්මන්ට් එක අරගත්තා. මාකට් එක මොකද? මේ ඉන්ඩියුස්මන්ට් ගත්ත කියන්නේ මේක තමයි අපි දැන් 6 හයි එක වෙන්නේ. මේක 6 හයි එක. ඊට පස්සේ මෙතන බ්‍රේක් කරලා තියෙනවානේ මේ නැවත. මෙතන BOS කරලා තියෙනවා. හරිනේ. BOS කරාට පස්සේ එතන අපි 6 ලෝ එක වෙන්නේ මේක. හරිනේ. එතකොට මේක මේ මෙතන තමයි දැන් අපි චොච් එකක් වෙන්න තියෙන තැන. හරිනේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ වීක් එකක ඉන්න ගහලා තියෙන මේ කූරා. අපි හැම වෙලේම BOS එකක් හරි චොච් එකක් හරි ඉන්ඩියුස්මන්ට් ලකුණු කරාදී මේ ඉරිගේල වලට ලකුණු කරන්නේ
කැනල් බොඩි එකකට තමයි මෙයා කරන්නේ. ඊට පස්සේ ඊළඟට එන කැනල් එකක බොඩි එකක් ආවොත් තමයි ඒක ලකුණු. මෙතන බලන්න මෙතන තියෙනනේ බොඩි එක මේ. අපි ඒකට තියෙනවා ඔන්න චොච් එකක් කියලා. චොච් එක ලකුණු කරගත්තා. හරිනේ. එතන මොකද? මෙන්න මෙතන BS කරලා පස්සේ මේක 6 හයි එක වෙනවා. හරිනේ. ඔන්න අපි දැන් ස්ට්‍රීම් 6 හයි එක 6 ලෝ එක තියෙනවනේ මෙතන. ඔන්න චොච් එකක් වෙනවා කියලා දන්නවා. මාකට් එක මොකද? 6 ලෝ එක බ්‍රේක් කරලා පස්සේ දැන් අපි දන්නවා චොච් එකක් වෙනවා කියලා. ඊට පස්සේ මොකද? ෆෙයා වැලියු මෙතන මේ ෆෙයා වැලියු එකක් තියෙනවා. නැත්නම් ෆිබොනාචි ලෙවල් එකක් හරි දාලා මාකට් එක පල්ලෙහාටයි කියලා හිතනවා. මාකට් එක මොකද? ලස්සනට පල්ලෙහාට ගිහලා තියෙනවා. හරිනේ. හරි. ඉතින් මම හිතනවා ඔයාලට අද මම කිව්ව දේවල් හරි පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් අපේ ෆ්‍රී channel වලට අපේ ෆ්‍රී group තියෙනවා, Telegram group තියෙනවා, WhatsApp තියෙනවා. ඒවලට join වෙන්න මම පාළේ description එකේ මගේ number එක දාලා තියෙනවා. number එකට message එකක් දාන්න මම ඔයාලට add කරන්න. අනික තව අපේ VIP service එකක් කරනවා. හරිද? crypto forex දෙකටම අපි VIP channel එකක් කරනවා. පොඩි ඇත්තටම මාසයක් තියෙනවා. මාසෙට රුපියල් 1000ක් විතර අය කරන්නේ. මම දන්නේ වෙන කවුරුත් ඔය ගන්න කරන්නේ නැතුව ඇති. මම ඒක ඇඩ් කරන්නේ මොකද ඔයාලට ෆ්‍රී දින එක අගයක් නැහැ. ගොඩක් අය අගේ නේ නිකන් බලලා ඔහේ යනවා විතරයි. තමරු රේට් කරනවත් ඇති නිකන් මොකක්වත් වචනයකින්වත් නැහැ සපෝට් එක. පොඩි ගාණක් ඇය කරන්නේ ඔයාලට නැත්නම් අගේ නැති වෙනවා ඒකේ. අයන රුපියල් 1000ක් වගේ පොඩි ගාණක් ගන්න මම ඒකයි. අයනේ මාසයක් තියෙනවා හරි. ඔයාලට ඒකට ජොයින් වෙන්න ඕන මැසේජ් එකක් දාන්න. අපි ලස්සනට VIP එක කරගෙන යනවා. ඒකින් අය. ඉතින් හරි. එහෙනම් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුතෙන් එන අය bell icon එකක් දාගෙන තියාගන්න අලුතෙන් එන වීඩියෝ බලන්න ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් සුබ දවසක්.